අද මං කියලා දෙනවා Patreon site එක හරහා ඉන්කම් එකක් ගන්නෙ කොහොමද කියලා. එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට යමු. රයිට් ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ browser එකට ඇවිල්ලා search කරන්න මෙන්න මේ විදියට Patreon කියලා. search කරාම ඔයාලට උඩින් එනවා Patreon site එක. ඒකට ඔයාලා යන්න ඕන. ඒක ඉන්ටර්ෆේස් එක මේ විදියට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕන get started කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට email account එකක් තෝරගෙන ඉවරලා register වෙන්න තමයි තියෙන්නේ. මම දැන් මේ විදියට email account එකක් තෝරගන්නවා. ඊට පස්සේ අපේ Patreon page name එකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයාලට කැමති name එක මෙතන දෙන්න පුළුවන්. මම මේ විදියට මෙතනට name එකක් දෙන්නම් දැනට. ඒක normal දාලා ඊට පස්සේ මෙතන continue දෙන්න තමයි තියෙන්නේ. ආයි මෙතනටත් continue දෙන්න. ඊට පස්සේ මෙතනදී මොනවද create කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන් videos අරමනම් කියලා. මම මෙතන videos වේ education courses game modes අන්න ඒවා ටික දෙනවා. ඊට වෙලා continue දුන්නා. ඊට පස්සේ මෙතනදී අපේ social account එක link කරන්න තමයි තියෙන්නේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක link කරන්නේ මේ අපේ පාස්වර්ඩ් තමයි. එතකොට ඒක හරහා අපිට මේකට කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. අපේ Patreon club එකට. ඒක අවශ්‍ය නැහැ. ඔයාලට තියෙනවා නම් දැන්ම කනෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් skip for now කියන එක touch කරන්න. හරි ඉතින් ඔන්න විදියට අපේ page එක දැන් setup වෙලා තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ මේක publish කරන්න ඕනේ. ඒකනේ මෙන්න මෙතන තියෙන publish page කියන එක touch කරන්න. ඊට පස්සේ අපේ නම country දාන්න තියෙනවා. ඉතින් ඔයාලා මෙතන first name එක දාන්න. country එක ඔටෝම ශ්‍රී ලංකා කියලා select වෙලා තියෙන්නේ. ඊට පස්සේ continue දෙන්න තියෙන්නේ. ඊට පස්සේ publish දෙන්න. right ඉතින් දැන් අපේ page එක publish වෙලා තියෙන්නේ. දැන් කාට හරි අපේ link එක හරහා මේකට ඇවිල්ලා අපේ page එක බලන්න පුළුවන්. මෙතන මේ copy link කියන එකෙන් ඔයාලට link එක copy කරගන්න පුළුවන්, share කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ page එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් අපි බලමු මේ page එක හරහා අපිට අවශ්‍ය කරන මොකක් හරි දෙයක්, ඒ කියන්නේ වීඩියෝ එකක් එහෙම නැත්නම් ෆයිල් එකක් වගේ දෙයක් විකුණන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ menu icon එකක් තියෙනවා දකුණු පැත්තේ උඩම. අන්න ඒක touch කරලා මෙතන create කියන button එක touch කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එනවා ඔප්ෂන් කීපයක්. ඒකෙන් ඔයාලා තෝරගන්න ඕන ප්‍රොඩක්ට් කියන එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතන තමයි අපි අපිට විකුණන්න ඕන කරන ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ෆයිල් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මෙතනින් තමයි දාගෙන ඉවර වෙලා ඒක ඩිස්ක්‍රිප්ෂන්, ටයිටල් වගේ දේවල් දාලා පබ්ලිෂ් කරන්න ඕන. ඉතින් ඔයාලට මේක මෙතනදී හදා ගන්න පුළුවන්. මේක ගන්න කෙනාට ගන්න ඕන පුළුවන් විදිහ ඇක්සස් වෙන විදිය. ඒ කියන්නේ දැන් මේක paid නම් ඔයාලට මේ විදිහට paid කියන එකට දාන්න පුළුවන්, free දෙන්නත් පුළුවන්. අපි මේක paid දා ගන්න ඕන. ඊට පස්සේ dispose කියන එක දෙන්න ඕන. ඊට පස්සේ price එකක් දෙන්න ඕන. price එකක් දෙද්දී අනිවාර්යෙන්ම $3 හරි 3ට වැඩි හරි ගාණක් තමයි දෙන්න ඕන. 3ට අඩු ගාණක් දෙන්න බෑ. මම හරි දැන් ඕන මෙතන $2 කියලා දාන්න. පාඩ දැන් පෙරදී මේ වගේ මේ warning එකක් ආවා. the price must be at least $3 or higher කියලා. ඒ හින්දා $3ට වඩා වැඩි ගාණක් දාන්න ඕන. $3ක් හරි 3ට වඩා වැඩි ගාණක් හරි දාලා ඒකට දැන් ටයිටල් එකක් දාන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී අපිට ඕන කරන ෆයිල් එක එම නැත්නම් වීඩියෝ එක ඇඩ් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන අයිකන් එකක් ඔයාලට පේනවා ඇති. ඒවා ක්ලික් කරලා තමයි ෆයිල් එක එහෙම නැත්නම් වීඩියෝ එක එතනට දාගන්න තියෙන්නේ. අන්න දැන් මේ විදිහට දාගෙන වෙන්නන්න මම zip ෆයිල් එකක් දාගන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මේ පල්ලෙහාට ගියාට පස්සේ මම මෙතනට ඇටච් කරපු ෆයිල් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේක zip ෆයිල් එක. ඒක අපිට ඕන නම් ඩිලීට් කරන්නත් පුළුවන්. තව ඕන නම් තව ෆයිල්ස් මේකට ඇටච් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනට ටයිටල් එකක් දාමු අපි. නිකන් ටයිටල් එකක් දාමු. ඒකත් මේ විදිහට නිකන් දැන්ට නිකන් පෙන්නන්න description එක මේ විදිහට දාගන්න. දාගෙන ඉවර වෙලා ඔයාලට දැන් කරන්න තියෙන්නේ publish දෙන්න විතරයි. රයිට් ඉතින් පබ්ලිෂ් දුන්නට පස්සේ ඔයාලට මේ විදිහට මේක ෂෙයා කරන්න පුළුවන්. දැන් මේක අපේ page එකට ආවට පස්සේ කාට හරි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මෙන්න මේ shop කියන එකට ගියාට පස්සේ ඒගොල්ලොන්ට මේක පෙන්වන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් එන්න ඒ විදිහට තමයි මේ Patreon කියන
සයිට් එක හරහා පේජයක් හදාගෙන ඒක හර මොකක්යි ප්‍රඩක්් එකක් සෙල්ලෙන්න දාන්න ඉතින් ඒවගේම දැ මෙදී අපි තව දෙයක් කරගන්න ඕන පේමන් මෙතඩයක් ඇත් කරගන්නත් ඕන මොකද අපිට මේකින් හමෙන් සල්ලිය විද්‍රෝ කරගන්නත් එපේ ඉතින් ඒ පේමන් මෙතඩ් එක ඇත් කරගන්න විදිහකනම වෙනමම වීඩියක් කියන්න ඒකටිකක් කර ලොකු ප්‍රසෙස ඇත්තියන එතන ලොකු කිවට මලකුව ගන්න එනට වෙනම වීඩියගෙනාව හොදයි කර හිතුන හිද මංකට වෙනම් වීඩියක් කියන්න මේකට පේමන් මෙතඩ් ඇත් කරගන්න කොහොමද කියලා එරන් ඉතින් අද වීඩිය හොදයි කල තනම ලයි කල්ලකමින් කල්ලා වලගේ අලොන්ට ෂය කරන්න අමතක් කරන්න එපා අපේ ඊළඟ වීඩියෝකින් හම්බෙනක හැමෝටම ගුඩ් බයි